ඉතින් guys ඔන්න අදත් තියෙනවා මං ගාව කඩා බ්‍රික්ස් ලගේ AMG GT3 එකේ තවත් බිල්ඩ් එකක්. ඉතින් මේක සේම් කම්පැනි එක කඩා බ්‍රික්ස් කියන. ඉතින් ඕගොල්ලන්ට මං මේ වගේ බිල්ඩ්ස් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නිව් මොඩල් එක. ඉතින් මේකත් AMG ලගේ ලයිසන්ස් මොඩල් එකක්. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු. ඉතින් මේක ඇත්තටම අර මේ BYD ලගේ කායකේ මං ඕගලන්ට කිව්වා බෙන්ස් කායකේ බොක්ස එකේ තිබ්බ කියල මේ වගේ ඇතුළ පැත්ත මේ එකක්. ඉතින් BYD එක ඒක තිබෙන. ඉතින් මේ පේනෝද මේක අපිට මේ බොක්සගේ තියෙනම් handcrafted by එකන් මේ රියල් කායකේ සීන් එක මේ එන්ජින් එක ගහල තියෙන එක. මේ බාන්න මේක ලස්සන කෝමද මාරම ලස්සනය ඒක විසි කරන්න හිතෙනවා. ඉතින් මෙහෙම එකක් ඕකේ. මේක බොක්සස් තුනයි තියෙන්නේ. අර BYD එකත් එක්ක කම්පයා කරලා බලද්දී ඉතින් මේ තියෙන්නේ මේකේ කැටලොග් එක එන්නෙම ඒගොල්ලන්ගේ අත්‍රම කොල්ට එක කොලිටි එක වැඩි වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ. අතර මේක ගෙදරට එනකම්ම මම දන්නේ එනවා කියලවත්. ඕකේ MG ස්ටිකර් එක තවත් ස්ටිකර් එකක්. මේක තමයි මැනුවල් එක. මේ තියෙන රියල් කාර් එකත් එක්ක ෆොටෝ එකක්. ඒ වගේම තමයි ගයිස් මම ඉස්සල්ලා කරපු බිල්ඩ්ස් දෙකේම තිබ්බේ එක කැටලොග් එකයි මේ සෙලේ කැටලොග්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන කෑලි වැඩි වෙන්න පුළුවන්. මම දන්නේ ඇයි කියලා. අපි බලමු මේක කරගෙන යද්දී ඇයි කියලා. පිටුවේ 1200 ගණක් වගේ තියෙනවා. ඉතින් guys මේ මොඩල් එකත් Mercedes-Benz AMG ලගේ ලයිසන්ස් මොඩල් එකක්. ඔෆිෂියල් ලයිසන්ස් මොඩල් එකක්. ඉතින් මේකත් 1/8 ස්කේල් හයිපර් මාස්ටර්පීස් එකක්. මේකේ guys තියෙනවා පීසස් 5466ක්. ඉතින් ඒ කියන්නේ සෑහෙන ලොකු කෑලි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැකලා තියෙනවා මං හදපු අනිත් මොඩල්ස් වල
මෝටර්ස් තියෙනවා. ඉතින් ඇතරම මේක මෝටර්ස් නැහැ. ඒ වෙනුවට ගයිස් මේක තියෙනවා අපට මැනුවල් ස්කවෙන්ශල් ගිය බොක්ෂයක් ඒවගේම මොඩියල ක්වික් රිලි සිස්ටමයක් රිස්පොන්සිව ස්ටේරිංන් ඩ්‍රයිව් ට්‍රේන්යක් ඒ වගේම තම අපට රේසි මොඩල් එක දකින්න තියෙන එයා ලිෆ්ටිං සිස්ටම් මේකුත් මේකේ දකින්න තියෙනවා. ඒ වගේ මතයි අපි මේක ගරාජ්‍යයක වගේ තියලා කියලා පෙන්න්න නිකං පිට් ස්ටොප් එක තියෙන ඒ වගේ පොඩි අයිටම්ස් ටිකුතු වෙනමයිනවා. ඉතින් අපි මේක ඉක්මන්ට බලමු හදන්න. මොකද කෑලි 5000 ගානක් කියන ඇතරම සෑහෙන දිග බිල්ටයක් වෙනවා. ඉතින් ගයිස් ඔන්න අද දෙවනි දවස ඉතින් ඇත්තටම මුළු දවසක්ම ගියා මෙන්න මේ ටික හදන්න. ඉතින් මේ ඔයගලන්ට දකින්න තියෙන්නේ මේකේ එන්ජින් එක. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගද්දි කිව්ව විදිහටම ඇත්තටම මේකේ මෝටර්ස් නැහැ. ඉතින් රියල් ඩ්‍රයිව් ට්‍රේන් එකක් වගේ මේකේ බිල්ඩ් කරනවා තනිකරම එන්ජින් එකක්. සෑනගේවත් දුන්න අයියේ මුළු දවසම පාවිච්චි කරලා. ඉතින් ගයිස් ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න අමතක කරන්න එපා. සහ මේ වගේ වීඩියෝස් දැම්මම අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වලට යන views සහ ඒ engagement එක දැකලා තමයි මේ කම්පැනිස් අපිට බඩු එවන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එකක් නැතුනොත් එහෙම ඒගොල්ලන්ටත් කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේ වගේ බඩු එවන්න. ඉතින් ඒ නිසා අපි යමු බිල්ඩ් එකට.
ප්‍රොජෙක්ට් එකට හයි කරා පේන මේ සෑහෙන ලොකුයි මේක ඉවර වෙද්දිත් මං හිතනවා සෑහෙන ලොකුයි කියලා. අපි බලමු. පට්ට ලස්සන බිල්ඩ් එකක් වෙයි මේක නම් අනිවාර්යෙන්ම. ඔන්න පළවෙනි බොක්ස එක ඉවරයි. එ ඔගොල්ලොන්ට මම පෙන්නවා වීඩියෝ එක පටන් ගද්දිම බොක්සස් 3ක් තිබ්බා. ඉතින් ඔන්න ඇති යාන්තම් 3න් එකක් ඉවරයි. දැන් දෙවනි බොක්ස් එක. ඉතින් ඒකෙත් සෑහෙන ගොඩක් තියෙනවා කියලා හිතනවා. දෙවනි බොක්ස් එක. ඒ පට්ට ලස්සනයි නේ බොක්ස් එක මාර. ඒවලක එන්නම දැන් ක්වොලිටි එක තවත් වැඩි වෙනවා. අනිත් එක මං හිතනවා ලෙගෝ වලටත් වඩා සෑහෙන ලාභයි. ඩීටේල්ස් අතින් යනවා. මෙච්චර ගොඩක් තියෙනවා තවත්. ඕකේ. දැන් පටන් ගමු. ඕකේ. දැන් මෙන්න මේක තමයි අදන්න තියෙන්නේ. ෆ්‍රන්ට් වීල් එක. ඉතින් මං හිතනවා මේ ස්කෙල්ටන් එකේ දැන් ගොඩක් ඉවරයි වුණාට තව සෑහෙන බඩු ගොඩක් තියෙනවා. තව පෙට්ටියක් කේන් පිටින්ම තියෙනවා. තව ඉතුරු වෙලක් තියෙනවා සෑහෙන ගොඩක්. බලමු ටක් ගාලා මේක ඉවර ගන්න. ඉතින් තව වැඩ ගොඩක් තියෙනවා. කතාව නවත්තලා වැඩේ පටන් ගමු.
ඉතින් ගැස ඔන්න මේ සීට් එක හදල රයි කාබන් බකට් සීට් එක එකක් තමයි තියන්නේ මාර් ලස්සන ඒකනම් ඉතින් කෑලි ගොඩාක් ඒකටත් ගියා සෑහන වෙලාවක් කිය මහිතන හැබැයි වර්සිට් කියලා මාර් ලස්සන ඒ කාබන් සීට් එක සුපිරි අපි දැම් මේක හයි කරගමු ඉතින්ගයි සොන්න පලනි පොත ඔක්කොම ඉවර ඉතින් තාමත් මෙන්න මෙතැනන වෙනවා තාම කවවෙන්න සෑහෙන පාර්ස්තියනවා ඒ වගේ මදාය මෙතැන ඔක්කොම හිස්තව බොක්ස එකක් එහෙම පිටින් තියෙන සා තව ගොඩක් කෑල්තියන ඉතින් අප මේට්කත් ටක්ගාලා ඉවර කරම ඉතින් අද තුන්ගනි දවස මන් දවස් දෙකක් උදේඉදං රෑවෙන කම්මාදලත් තාම මෙන්න මෙච්චරයි ඉවර කරගන්න පුළුවන් ඕන ඉතිකොල්ල හිතන්නක දෙම්මට ශුවනය අදත් මේ ඉවර කරගන්න පුළුවන් වේද කියලා කොහොමරයද මේකත් ඉවර කරලා අයින් කරලා අන්නට මොකද මටතාව වැඩ කරන්න ගොඩක් තියෙනවා බම්ප එක ඉතිං දෙවනි බොක්ස එකේ හතරවැනි පැකට් එකත් ඉවරයි හතරවැනි බෑගක දැන්ටන පස්වනි බෑගකිතින් බම්ප එකට විතරක් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි බෑක්ස් හතක් තියන හිතන්න බැක් බම්ප එකට විතරක් තොට හිතාගන්න මේටිකට තව බෑක්ස් කියක් මං කරන්න ඇද කියලා මේ දවස් දෙකට ඉතින් අපි දැන් මේක හද බෑග් හතක් තියෙනවා බම්ප එකට විතරක් බැක් බම්ප එකට විතරක් තාම ඉස්සර හල්ලලවත් නෑ ඉතින් අපි යන් දැන් මේටි
සෑහෙන දුරට හදලා ඉවරයි. මාරම ලස්සනයි. මම දැන් උදේ වරුවක් විතර ගියා. මේ තාම ඉවර නැහැ. තව චුට්ටක් තියෙන ඒනට මාරම ලස්සනයි. පාට බැක්කෙන්ඩ එක කනෙක්ට් කරා. පට්ට ලස්සනයි බැක් එක. මාර්ම ලස්සනයි. වාව්. මහර MG1 එකට තවසයි වුණාට මේක next level. අර ටික කලර් එක හැමදේම සුපිරි. ඕකේ ගයිස් ඔන්න දෙවනි බොක්ස් එකේ බෑග් 6 එක දැන් මේ පැත්තේ සයිඩ් ස්කර්ට් අනම්මනම් ඒ බොඩි එක තමයි හදන්න තියෙන්නේ. අපි දැන් ඒකත් පටන් ගමු.
ඔයගොල්ලන්ට පේන විදිහට මේකේ බැක් එන්ඩ් එක ගොඩක් ඉවරයි. තව මේකේ ස්පොයිලර් එක අනම්මනම් තාම ඉවර නැහැ. ඉතින් ඒ වුණාට මේකේ සයිඩ්ස් දෙකම ඉවරයි. මේකේ සයිඩ් ස්කර්ට්ස් එහෙම ඔක්කොම හදලා ඉවරයි. ඒ වගේම ඔයගලන්ට තියෙන පේන විදිහට මේ බැක් එන්ඩ් එක ඔක්කොම හදලා ඉවරයි. අපේ මේ බැක් බම්ප් එක ඒ වගේම තමයි මේ ඩිෆියුසර්ස් ටික ඔක්කොම පල්ලෙහා ලස්සනට හදලා ඉවරයි. මම හිතන්නේ මං දන්නවා මං කලින් හදපු AMG 1 එකත් මාර ලස්සනයි තමයි. ඊට වඩා වටනම් මේක මාර ලස්සනයි. මේ කලර්ස් ටික ඒ වගේම තමයි මේ බැක් එක එහෙම මාරම ඒ කියන්නේ මාරම ලස්සනයි. ඒක මට විස්තර කරන්න අමාරුයි. ඉතින් දැන් තියෙන්නේ අපිට බොක්ස් 3 එක අන්තිම බොක්ස් එක අපිට තියෙන්නේ දැන් මේකේ මේ ෆ්‍රන්ට් බම්ප් එක සහ මේ සයිඩ්ස් දෙක තමයි තියෙන්නේ. මේක ඉතින් මං හිතනවා මේක ඇතුළේ දැන් මේකෙත් පෙන්ඩන විදියට මේක මේ බොනට් එක ඒරියා එක නැහැ. මේ සයිඩ්ස් විතරයි පෙන්වන්නේ. ඉතින් අපි දැන් ඒකත් පටන් ගමු. ඉතින් ඇත්තටම මං ෆුල් දවස් 4ක් මම කියන්නේ වැඩ ඇරලා චුට්ටක් නෙමෙයි උදේ ඉඳන් රෑ වෙනකන්. ඒ කියන්නේ උදේ 8ට 9ට පටන් අරගෙන ආපහු රෑ 10 11 වෙනකන් ෆුල් දවස් 3ක් non stop. ඒ කියන්නේ මං කන්න විතරයි බ්‍රේක් එකක් ගත්තේ මේ ටික හදන්න එච්චර වෙලාවක් ගියා. ඉතින් ඒත් තවත් third box එකක් තියෙන. ඉතින් අද මට මේක ඉවරයක් කරන්න ඕනේ. මොකද මට තව වැඩ ගොඩකුත් තියෙනවා. ඉතින් guys මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන් ඕගොල්ලන්ට ලංකාවේ මේ channel එකෙන් විතරයි. ඒ නිසා අඩුම තරමේ මේක like එකක් දීලා comment එකක් දීලා share පාරක් දාන්න. ඒ වගේම අමතක ගන්න එපා guys subscribe කරන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ දේවල්ට interest නම් ඕගොල්ලන්ට ඕගොල් මේ වගේ දේවල්ට ඉන්ට්‍රස් නම් ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඒ දේ කරලා තියාගන්න. මොකද ඒ මිනිස්සු අපිට ප්‍රොඩක්ට්ස් එවන්නේ ඒවල views මොනවාරි engagement එක බලලා තමයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එවන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් දැන් පොඩ්ඩක් 3.0 වල එවන එක පොඩ්ඩක් අඩු කරා. මොකද ඒ වීඩියෝස් වලට එන views අඩු නිසා. ඉතින් මට ඒගොල්ලත් එක්ක ඊට වඩා ආගියු කරන්න බෑ. ඕගොල්ලන්ගෙන් කිසිම engagement එකක් වීඩියෝ එකට නැත්තා. ඉතින් අපි දැන් පටන් ගමු. මෙන්න ෆ්‍රන්ට් බම්ප් එකක් තියරයි මාරම ලස්සනයි. ඒක නම් මාර ඩීටේල්ස් ගොඩක් තියෙන්නේ. සුපිරි මාර ලස්සනයි. ඔන්න ෆ්‍රන්ට් බම්ප් එක මේ සයිඩ්ස් එක්කම ඉවරයි. අපි දැන් මේක මවුන්ට් කරමු මේ මේන් බොඩි එකට. හැනෙනවා නේද? ලස්සනයි. දැන් ටක් ගාලා ඊට ටිකක් පටන් ගමු. මොකද මට මේක අද කොහොම හරි ඉවර කරන්න ඕනේ. මෙතන මේක බ්ලොක් කරගෙන ඉන්න බෑ. දැන් දවස් 4ක් 5ක් විතරම මේක මෙතන. අනිත් මේ බිල්ඩ් එකේ මං ආසම දෙයක් තමයි මේ දැන් මම දෙකක් කරානේ මේගොල්ලන්ගේ Mercedes පළවෙනි එකෙත් ඒ වගේ තමයි හොඳට තිබ්බා.
මේ සැරේ ඊටත් වඩා හොඳට ඩීටේල්ස් ගොඩක් තියෙන. ඉතින් මේක පීසස් 6000 ගාණක් තියෙනවා guys. 6000 ගාණක්. මට මතක නෑ අනිත් ඒවල එච්චර තිබ්බ කියලා. BYD එකෙත් එච්චර තිබෙන්නේ නැහැ. මං හිතන්නේ Benz එකෙත් එච්චර තිබෙන්නේ නැහැ. මොකද මේක එන්ජින් ඒරියා එකම සම්පූර්ණයෙන් අපිට වෙනම බිල්ඩ් කරන්න තියෙන නිසා මෝටර්ස් නෙමෙයි තියෙන්නේ මේකේ. ඉතින් ඒ පොඩි පීසස් නිසා වෙන්නත් පුළුවන් සෑහෙන මේ ඒ කියන්නේ පොඩි ඩීටේල්ස් උනත් ලස්සන්ට මේකේ පෙන්නලා තියෙන. ඉතින් අන්න ඒක මාර විශේෂ දෙයක් මේ බිල්ට් එකේ. හරි. දැන් අපි ඊටු ටිකක් ඉවර කරමු. ඕකේ ගයිස්, ඉතින් ඔන්න තව බෑග්ස් දෙකක් තියෙනවා 8 9 දෙවනි තුන්වෙනි බොක්ස් එකේ. ඔන්න දැන් කියනවා ඊළඟ පියවර එක තමයි මෙන්න මේ ලස්සන එන්ජින් එක හදන එක. ඉතින් මේ එන්ජින් එක මෙතන දාන එන්ජින් එක ඒකත් හදන්න තියෙනවා. ඒකත් මාර ලස්සනයි. මං හිතන්නේ ඒකටත් සෑහෙන වෙලාවක් යයි කියලා හිතින් දැන් කතාව නවත්තලා අපි ඒකත් ටක් ගාලා ඉවර කරමු. මාර ලස්සනයි ඒකත් ටක් ගාලා ඉවර කරමු. එන්ජින් එක ඒරියා එක එන්ජින් එක ඒ වගේ තමයි මෙතන තියෙනවා රේඩියේටර් එක කූල් කරන වෙනම ඒකේ කෑල් ටික සහ ඩෑෂ්බෝඩ් එක ඒ ඩෑෂ්බෝඩ් එකේ ඔක්කොම පැනල් එක ස්ක්‍රීන්ස් එක ඔක්කොම දාලා ඉවරයි. දැන් තියෙන්නේ මේ බොනට් එක දැන් තියෙන්නේ බොක්ස් 3 එකේ බෑග් 9 එකේ. ඒ කියන්නේ අන්තිම ටික. ඊට පස්සේ තියෙන්නේ මෙතන අපිට ස්පොයිලර් එක වීල්ස් ටික දාන එක බොනට් එක දාන එක මේ ටික විතරයි. ඉතින් අපි අන්තිම ටික දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේක තව අපිට අර එන්ජින් එක උස්සන්න පුළුවන්. ඒ වගේ පොඩි ඒ වගේ කෑලි දෙක තුනක් තියෙනවා අපිට හදාගන්න පුළුවන්. නිකන් ගරාජ් එක වගේ ස්ටයිල් එක පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ ටිකත් අපි ඉක්මනට හදමු. ඉතින් තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඔන්න දැන් තියෙන්නේ මං හිතන්නේ බොනට් එක වෙන්න ඕනේ. ඉතින් අපි ඉක්මනට මේකත් කරමු.
පාට්න ස්පොයිල එකත් ඉවරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ටයස්ට එක දාන එක විතරයි මාර හැපි පට්ටව ලස්සනයි මං අර කලින් කිව්වාගේම සෑහෙන පොඩි ඩීටියල්ස් ඇතරව මේක ගොඩක් තියෙනවා අපි දැන් මේක මවුන්ට් කරගමු හරි ඔන්න දැන් 99.9%ක්ම ඉවරයි දැන් තියෙන්නේ ටයර්ස් ටික බලන්න මේ ටයර් එකේ ක්වොලිටි එකේ වගේම තමයි රබර් ටයර්ස් තියෙන්නේ මාරම ලස්සනයි ඉතින් අපි මේක ඉස්සෙල්ලාම බලමු කොහොමද දාගන්නේ ඉස්සෙල්ලාම ටයර් හතර ගමු එළියට ඔයගොල්ලන්ගේ පැත්තෙන්ම පටන් ගමු like a suspension nice කොහොමද guys මේකේ ලස්සන පාට ලස්සනයි ඉතින් තව චූටිම දේවල් ටිකක් තියෙනවා මං කිව්වා අර ගරාජයක් වගේ පෙන්වන්න ඕන ඒ වගේම මේක මේ අපිට මේ වීල්ස් ටික ලොක් කරගන්න පුළුවන් මෙන්න මේ ලොක්ස් හතරක් තියෙනවා මෙන්න මේ වගේ පස්සේ මෙන්න මේ වගේ මේ දෙක දාගන්නවා කියලා මෙන්න මේ වගේ තද කරගන්න මේ වගේ පොඩි ටූල් එකක් අපිට හදාගන්න පුළුවන් මේ වලින් වැඩි සමයක් දාන්න ඕනේ මේක තමයි කාර් එක තව පොඩි වැටිකක් තියෙනවා මම ඒක ඉවර කරලාම කෙලින්ම වීඩියෝ එක දාන්න. Yeah. Yeah. You must be blinded by the lights. We came to shine here. ඉතින් guys ඔන්න දිගම දිග දවස් 4කට පස්සේ මේ AMG GT3 එක ඉවරයි. ඉතින් අතරම මේක එක දිගට දවස් 4ක් මං රෑ නිදාගන්න එක ඇරෙන්න උදේට නැගිටිනවා ආය රෑ 10 11 විතර වෙනකන් එක දිගට දවස් 4ක් මේ බිල්ඩ් එක කරා. ඉතින් මේකේ අතරම පාර්ට්ස් තිබ්බා 5000 ගානකටත් වඩා. ඉතින් ඕගොල්ලෝ හිතන්න එතකොට චුටි කෑලි 5000 ගානක් මේ බිල්ඩ් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් මම කරපු මේ කඩා බ්‍රික්ස් ලගේ හොඳම නැතන් ලස්සනම බිල්ට එක තමයි මේක. ඉතින් ඇතර මේක මන් දන්න ඔගලන වීඩියෝ එකින් කොච්චර ලස්සන්ට පෙනෙයිද කියලා. ඉතින් ඇතර මං හිතනවා මේක ඇස් දෙකට දැක්කලා එන සටිස්ෆක්ෂන් එක වීඩියගෙන් දකින්න පුළුවන් වේ කියලා ඒ ජස්ටිස් එක දෙයි කියලා. මොකද ඒ තරම්ම මේක මාරම ලස්සන. ඉතින් ගයිස් මේක තමයි බිල්ඩ් එක. අමතකන්න එපා ගයිස් ලංකාවෙන් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් දකින්න වෙන්නේ මේ channel එකේ විතරයි. මම විතරයි එහෙම දෙයක් කරන්නේ. ඉතින් මම විතරයි මේ වගේ කම්පැනිස් එක කොලැබොරේෂන්ස් කරන්නේ. ඉතින් මම ඒක බය නැතුව මම කියනවා. මොකද මම දන්න නිසා ඒ වගේ තමයි ඇක්ෂන් ෆිගර්ස් උත් ඒ වගේ. ඉතින් ඒ නිසා අමතකන්න එපා මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට කැමති යාළුවන්ට නැත්තම් කාලවස්ලට ෂෙයා කරන්න මේ වීඩියෝ එක අමතකන්න එපා. මොකද මේ වීඩියෝස් වලට එන්ගේජ්මන්ට් එක අනුව තමයි ඒගොල්ලෝ මාත් එක්ක කොලැබොරේට් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ එහෙම කරේ නැත්නම් සමහරවිට තවත් මේ වගේ ඉතින් ලංකාවේ YouTuber කෙනෙක්ගෙන් දකින්න පුළුවන් ඒ chance එක මේ වගේ builds වලට ඕගොල්ලන්ට නැති වෙයි. ඕගොල්ලෝ එහෙමවත් ඒ පොඩි දේ කරලා help එකක් දුන්නේ
නැත්තම් ඉතින් ගයිස් මේ වීඩියෝ එක වෙනකම් බැලුවා කියලා හිතනවා. ඉතින් තව මේ වගේම බිල්ඩ්ස් දෙකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ තාමත් බැලුවේ නැත්තම් මේ channel එකට ආවේ අද නම් පළවෙනි වතාවට. ඉතින් ගිහිල්ලා ඒවත් බලන්න අමතක ගන්න එපා. මම මේ වීඩියෝ එක අන්තිමට ටැග් කරලා තියන්නම්. ඉතින් තව තවත් වීඩියෝ එකකින් එනකම් sayonara. You must be blinded by the light.